මෙමරි බූස්ට් එක ජීවයන් සංකල්ප අර්ථ දැක්වීමට ඉතා පහසු සංකල්පයක් නෙමෙයි ඉතා අපහසු සංකල්පයක් නේ. හරි. එතකොට පළවෙනි එක වැරදි ඈ. පළවෙනි එක වැරදි. දෙක ජීව විද්‍යාවන විෂය අධ්‍යයනයේ පහසුව සඳහා ශාක විද්‍යාව, සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව ලෙස බෙදා ඇත. වැරදිනේ. ශාක විද්‍යාව, උද්භිද විද්‍යාව දෙකම එකක්. හරිද? උද්භිද විද්‍යාව, සත්ව විද්‍යාව අනිත් එක මොකද්ද? ශුද්ධ ජීව විද්‍යාව. ඒකයි වැරද්ද. ශුද්ධ ජීව විද්‍යාව. එතකොට දෙවෙනි එක වැරදි. නිකම්ම වැරදි හරි කිව්වට වැඩක් නැහැ. ඒක එහෙම වෙන්න හේතුව දැනගන්න ඕනේ. හරි. තුන්වෙනි එක මුලින්ම පෘථුවිය මත ඇති වූ ජීවීන් විෂමපෝෂී ඔව් නිර්වායු ඔව් නිවාරය කියලා තියෙන එක නිර්වායු වෙන්න ඕන. ප්‍රාඥෂ්ටි කියන්නේ ඔව්. මුලින්ම පෘථුවිය ඇතිවෙච්ච ජීවීන් විෂමපෝෂී කට්ටිය, නිර්වායු කට්ටිය සහ ප්‍රාඥෂ්ටික කට්ටිය ඔව්. ඒක හරි. තුන්වෙනි එක හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම වැරද්දක් නැහැ. මේගොල්ලෝ ඇති වුණේ කොච්චර කාලයකට කලින්ද? මේකත් මතක් කරගන්න. වසර බිලියන 3.5කට කලින් නේ. 3.5කට පෙර. right. 4 ස්වභාවික සම්පත් වෙන එදිනෙදා ජීවිතයේදී හමුවන සියලු ශක්ති ප්‍රභවයන්ය මොකද කියන්නේ? බැලු බැලමට නිකන් හරි වගේ නේද? ස්වභාවික සම්පත් කියන්නේ එදිනෙදා ජීවිතයේ හම්බෙන සියලු ශක්ති ප්‍රභවයන්. බලන්න. ස්වභාවික සම්පත් කියන එක අර්ථ දැක්වීම බලන්න. ස්වභාවික සම්පත් කියන්නේ ඒක අර්ථ දැක්වීමෙම තියෙනවා එදිනෙදා ජීවිතයට හරි ආර්ථික සංවර්ධනයට හරි යොදා ගන්න පුළුවන්. ස්වභාවිකව හමු වන ද්‍රව්‍ය හරි ශක්ති ප්‍රභව. ස්වභාවිකව හමු වන ද්‍රව්‍ය හරි ශක්ති ප්‍රභව. දැන් සියලු ශක්ති ප්‍රභවයන් කියන්න බෑ. උදාහරණයක් දැන් සමහරක් ඒවා තියෙනවනේ විකිරණශීලී දේවල්. ඒවා ස්වභාවික ගණයට ගණන් ගන්නෑ නේ. ස්වභාවිකව නිකන් හම්බෙන දේවල්. ස්වභාවිකව හම්බෙන ශක්ති ප්‍රභවයන්. ඒකයි වැරද්ද. සියලු ශක්ති ප්‍රභවයන් කියන එකයි වැරද්ද. හරිද? 4 වැරදි. වරදින්න හේතුව ඔන්න දැනගන්න. 5 ආහාර නිෂ්පාදනයේදී සෑම විටම පරිසර සුරක්ෂිත ක්‍රම යොදා ගැනීම ජීව විද්‍යාව හා බැඳුණු ගැටලුවකි. ඔය මොකක්ද කියන්නේ? ආහාර නිෂ්පාදනයේදී සෑම විටම පරිසර සුරක්ෂිත ක්‍රම යොදා ගන්නවා කියන්නේ මොකක් ගැනද ඔය කියන්නේ? ඔය කියන්නේ තිරසර ආහාර නිෂ්පාදනය කියන එකනේ. මානව ජනගහනයට සුරක්ෂිත තරම් ප්‍රමාණය ආහාර ප්‍රමාණයක් හදන්න ඕන පරිසර හිතකර ක්‍රම භාවිතා කරලා. දැන් ඒක ජීව විද්‍යාව හා බැඳුණු ගැටලුවක්ද? ඔව් ඒක හරි. පස්වෙනි එක හරි. පස්වෙනි එක හරි. මොන මේ ඒකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මොනවද? තිරසර ආහාර නිෂ්පාදනය සඳහා ඉහළ ඵලදාවක් ලබා දෙන ශාකා සත්ත්ව ප්‍රභේද නිෂ්පාදනයේ රෝග වලට ප්‍රතිරෝධී ශාකා සත්ත්ව ප්‍රභේද නිෂ්පාදනයේ අන්තිම එක පසු අසුණු තාක්ෂණය වැඩි දියුණු කරන එක. මතක ඇති කියලා හිතනවා. ඒවත් මතක් කරගන්න. 6 පිළිකා සඳහා හේතු තවමත් සම්පූර්ණර් කියලා තියෙන්නේ සම්පූර්ණ. පිළිකා සඳහා හේතු තවමත් සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන නොමැත. හරි. හෘද රෝග වලට හේතු අවබෝධ කරගෙන නැහැ 100%ක්. මේක හරි. 7 නෛතික හා මේ අල් රයන්න හෙන අවුල් විදිහට ටයිප් වෙන්නේ ගණන් ගන්න බෑ. නෛතික හා සාර ධර්ම සම්බන්ධ ගැටලු විසඳීමේදී සෑම විටම DNA ඇගිලි සලකුණු තාක්ෂණය භාවිතා කරේ. අපිට කියන්නේ මේක නෛතික හා සාර ධර්ම ගැටලු විසඳ අවස්ථා මොනවද? මාතෘත්වයේ පීතෘත්වයේ පරීක්ෂා කරන එක එකක්. ඊළඟට අපරාධ පරීක්ෂා කරන එක එකක්. ආගමන විගමන පරීක්ෂා කරන එක එකක්. ඔය තුනනේ. හරි. දැන් ওই අවස්ථාවවලදී DNA ඇඟලු සලකුණු තාක්ෂණය භාවිතා කරනවද? ඔව් භාවිතා කරනවා. ඉතින් එහෙනම් හරිනේ. හැම විටම භාවිතා කරනවද? නෑ මෙතන තියෙනවා මේ හැම විටම කියලා. මේ සෑම විටම නෑ. හැම වෙලාවෙම DNA ඇඟලු සලකුණු තාක්ෂණය භාවිතා කරන්නේ නෑ. ඒකයි 7 වෙනි එක වැරදි. සමහරක් අවස්ථාවලදී තමයි DNA ඇඟලු සලකුණු තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඔයිට අමතරව තව පාවිච්චි කරන්න පුළුවන් සිස්ටම් තව ගොඩක් තියෙනවා. ඔය එකක් විතරයි. 8 ජීවීන් අතර තරම හැඩය ආකාරය අනුව විවිධත්වයක් පවතී. ජීවීන් අතර තරම හැඩය ආකාරය අනුව විවිධත්වයක් පවතී. ගොඩක් ළමයි මම දන්නවා ෂුවර් එකටම මේකට ගහනවා වැරදි කියලා. වැරදි කියලා දානවා. ඇයි තරම හැඩය ආකාරය වාසස්ථාන අනුවනේ විවිධත්වයක් පවතින්නේ. දැන් මේ වාක්‍ය මෙහෙම කිව්වනම් ජීවීන් අතර තරම හැඩය ආකාරය අනුව පමණක් විවිධත්වයක් පවතී. එහෙම කිව්වා නම් ඕක වැරදි. දැන් මේක කියනවා තරම හැඩේ ආකාර වන විවිධත්වයක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරිනේ. වාසස්ථාන ගැන කියලා නැහැ. හැබැයි මේ තුන විතරයිම කියලාත් නැහැනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. 8 වෙනි එක අවුලක් නැහැ. තරම හැඩේ ආකාරය අනුව ජීවීන් අතර විවිධත්වයක් තියෙනවා. හරි. තරම හැඩේ ආකාරය පමණක් කියලා නැහැනේ.
මේ වචනේ දීලා නැහැනේ. එහෙම දුන්නා නම් තමයි වරදින්නේ. හරි නේද? right. ඊළඟට ප්‍රශ්න අංක 9 9 වෙනි ප්‍රකාශය බලන්න. 9 සෑම විටම ජීවීන් තුල පහළ මට්ටම් වලදී කිව්ව ප්‍රශ්න ඕවා එනවා කියලා කිව්ව ප්‍රශ්න වලට සෑම විටම ජීවීන් තුල පහළ මට්ටම් වලදී ඉහළ මට්ටමේ සංරචක ක්‍රමවත් ආකාරයෙන් සංවිධානය වී ඇත. හරි. ඔය ඔක්කොම ටික හරි. දෙපැත්ත වරද්දලා තින්නේ. හැමතිස්සෙම ළමයි උඩ ලෙවල් එකේ කොම්පොනන්ට්ස් වල තියෙන්නේ පල්ලෙහා කට්ටියනේ. උඩ එවුන් හැදෙන්නේ මම කිව්වා ඒක මම කිව්වේ ඒ විදිහට. උඩ එවුන් හැදෙන්නේ පල්ලෙහා එවුන්ගෙන්. උඩ එවුන් හැදෙන්නේ පල්ලෙහා එවුන්ගෙන්. මතකද කිව්වා. එතකොට හැමතිස්සෙම මොකද වෙන්න ඕන? පහළ මට්ටම් වලදී ඉහළ සංරචක නෙමෙයි. ඉහළ මට්ටම් වලදී පහළ සංරචක ක්‍රමවත් ආකාරයෙන් සංවිධානය වෙලා තියෙනවා. 9 වැරදි වරදින්න හේතුව අරක. 10 ජීවීන් තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියා පරිවෘත්තීය හා සංවෘත්තීය ලෙස ආකාර දෙකක් පවතී. මොකද කියන්නේ මතක් කරගන්න. ජීවීන් තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියා වලට ජීවීන් තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියා වලට මොනවද කිව්වේ? ඔක්කොම පටලලා තියෙන්නේ ඕකේ. පරිවෘත්තීය. පරිවෘත්තීය ප්‍රතික්‍රියා ආකාර කීයක් තිබ්බද? ආයේ දෙකක් තිබ්බා. එකක් තමයි සංවෘත්තීය. සංවෘත්තීය කිව්වේ ශක්තිය අවශෝෂණය කරනය. අනිත් එක අපවෘත්තීය. අපවෘත්තීය කියන්නේ ශක්තිය මුදාහරන දේවල්. සංවෘත්තීය සහ අපවෘත්තීය. එතකොට පරිවෘත්තීයේ තමයි ආකාර දෙකක් තියෙන සංවෘත්තීය අපවෘත්තීය. ඒකල දැන් මේකේ මොකක්ද කියලා තියෙන්නේ? මේකේ වෙන විකාරයක් නේද කියලා තියෙන්නේ. ඔව් පරිවෘත්තීය සහ සංවෘත්තීය සහ ආකාර දෙකක් පවතී. වැරදි. 10 වැරදි. 11 වර්ධනය ලෙසින් හැඳින්වෙන්නේ ජීවීන්ගේ වියලි ස්කන්ධයේ නැවත වෙනස් නොවන ලෙස සිදුවන වැඩිවීමයි. මොකද කියන්නේ? නැවත වෙනස් නොවන කියන එකට රිසෝස් එකේ වෙන වචනයක් ආයෙ දීලා තිබ්බ අප්‍රතිවත්ය. අප්‍රතිවත්ය. මොකද කියන්නේ මේක හරි. මේ ප්‍රකාශය හරි කිසි ප්‍රශ්නයක් නැහැ. 11 වෙනි ප්‍රකාශය හරි. 12 බලන්න. 12 ජීවයක ජීවත් වන සුවිශේෂී පරිසරයකට අදාළව සිදුවන ව්‍යුහමය වෙනස් වීම අනුවර්තන ක්‍රියාවලට අදාළ වේ. නෑ නේද? ප්‍රශ්නයක් තියෙනවානේ. අනුවර්තනය කියන එකට දේවල් තුනක් තිබ්බනේ. ව්‍යුහමය, කාය කර්මීය, චර්යාත්මක. එහෙම තුනක් තිබ්බනේ. දැන් මෙතන කියන්නේ ව්‍යුහමය විතරයි. ඉතින් හරි අවුලන්නේ. ව්‍යුහමේවත් අයිතිනේ. මෙහෙම කියලා නෑනේ. ව්‍යුහමය වෙනස් වීම පමණක් ඔන්න බෙල්ල ගහලා යන තැන. පමණක් කියලා නෑනේ. පමණක් කියලා නෑ කොහෙවත්. ඒ නිසා මේ ප්‍රකාශය හරි. ප්‍රකාශය හරි. එක්කනේ right. 13 ජීවී භවයේ ලක්ෂණ සියල්ලම ඇතැම් අවස්ථාවලදී අජීවීන් පව පෙන්눔 කරයි. එකම එක වචනයක් නිසා වරදින්නේ. සියල්ලම කියන වචන නිසා. ජීවී භවයේ ලක්ෂණ ඇතැම් අවස්ථාවලදී පෙන්눔 කරන අජීවීන්. උදාහරණ තරංගවල චලිතය, ස්පටික වල වර්ධනය, ඒ වගේ ඒවා. සියල්ලමද නෑ සමහරක් විතරයි. 13 වැරදි. 14 බලන්න. කිකිලි බිත්තරයක් ගඩොල් කැටයකින් වෙන් කර හඳුනා ගැනීමට ජීවී භවයේ ලක්ෂණ උපකාරී වේ. දැන් මෙහෙම වාක්‍යයක් රිසෝස් එකේ නෑනේ. කිකිලි බිත්තරේ කොහෙද තියෙන කියලා හොයන්න යන්න එපා. තරකින් ගන්න. ඔව් ජීවී භවයේ ලක්ෂණ පාවිච්චි කරන්නේ මොකටද? ජීවී කට්ටිය අජීවී කට්ටිය වෙන් කරලා හඳුන ගන්නනේ. දැන් එතකොට ඒකෙන් පුළුවන්ද කිකිලි බිත්තරයකුයි ගඩොල් කැටයකුයි වෙන් කරලා හඳුන ගන්න පුළුවන්නේ. ওই ලක්ෂණ තමයි පාවිච්චි කරලා පුළුවන්. හරිද? ওই ලක්ෂණ හතම කිකිලි බිත්තරේ ජීවන චක්‍රයේ කවදා හෝ දවසක හතම පෙන්වනවා. ගඩොල් කැටේ පෙන්වන්නේ නෑනේ. 14 හරි. හරි නේද? හරි. 15 ජීවේ ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකයේ සෛලය ඔව් දැනගෙන ඉන්න ඕන පොයින්ට් එකක් කෙලින්ම ලකුණු 15 හරි. 16 පටක යන මට්ටමට පහළින් ඇති මට්ටමක් ජීවි ලෙස නොසලකනු ලැබේ. පටක යන මට්ටමට පහළින් ගින මට්ටමක් ජීවි ලෙස නොසලකනු ලැබේ. පටකය කියන මට්ටමට පල්ලෙහෙන් තියෙන මට්ටමක්ද ජීවි විදිහට සලකන්නේ නැත්නම් සෛලයට පල්ලෙහා මට්ටමක්ද? සෛලයට පල්ලෙහා මට්ටම. ළමයි සෛලය තමයි. දැන් ඔක යන්නේ මෙහෙමනේ. හරිද? යන්නේ මෙහෙම ඕක. අණු ඊළඟට ඉන්ද්‍රිකා සෛල පටක අවයව ඔහොමනේ යන්නේ. සෛලය තමයි ළමයි ජීවි විදිහට සලකන අන්තිම මට්ටම. සෛලයට ඇතුලෙන් තියෙන මට්ටම් අණු ඉන්ද්‍රිකා මේවා ජීවි කියලා අපි සලකන්නේ නැහැ. හරිද? සෛලය තමයි ළමයි. සෛලය තමයි ජීවි විදිහට සලකන මට්ටම. පටකයක් ජීවි විදිහට සලකනවා. හැබැයි සෛලයෙන් පල්ලෙහා කොටස් ටික සෛලයට පල්ලෙහා තියෙන කොටස් ටික තමයි
ජීවී විදිහට සලකන්නේ නැත්තේ. සෛලය තමයි ජීවී විදිහට සලකන කුඩාම ඒකකය. කුඩාම ඒකකය. හරිද කතන්දරේ? right. ප්‍රකාශ මොකද්ද කියලා දෙන්නේ මේගොල්ලෝ. පටකය යන මට්ටමට පහළින් ඉති මට්ටම ජීවි ලෙස නොසලකනු ලැබේ වැරදි. සෛලය කියන මට්ටම ජීවි විදිහට සලකනවනේ. 16 වැරදි. 16 වැරදි. right. YouTube ළමයි කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාගෙන යන්න 16න් කීයක් හරිද කියන එක දාගෙන යන්න. Zoom ළමයි Zoom chat එකට දාන්න. බලමු කීයක් හරිද කියලා. හරි. ඔන්න එහෙනම් memory booster 1 එකේ වැඩේ අපි මෙතනින් ඔහොම ඉවර කරමු. memory booster 1 එකත් ඔන්න එහෙනම් සාකච්ඡා කරා. මේක YouTube එකටත් පස්සේ වැටෙයි. YouTube එකේ පස්සේ මේක බලලා ළමයි පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ප්‍රකාශ වලින් කීයක් හරිද කියන ඒවා සහ අලුතෙන් දේවල් ඉගෙන ගත්තද කියන එක. memory booster 1 එකේ වැඩත් අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟ සතියේ memory booster 2 එකක් දානවා. පොඩ්ඩක් ඒක ටිකක් වෙනස් එකක් වෙයි. හරිනේ? right. okay.